ආයුබෝවන් කියලා පිළිගන්නවා සිනමාවට ආදරය කරන මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ බොලිවුඩ් සිනමාවේ මෑත කාලයේදී උඩුයටු කරපු සිනමා ශාලා ඇතුලේ ප්‍රේක්ෂකයන්ව එක පැත්තකින් බය කරලා අනෙක් පැත්තෙන් බඩ අල්ලන් හිනස්සපු අති දැවැන්ත හෝරෝ කොමඩි සිනමා චිත්‍රපටයක් ගැන. ඒ තමයි කාර්තික් ආර්යයන් සහ කියාරා අද්වානි ප්‍රධාන චරිත රංගපාපු ආනිස් බාස්මිගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු බෝල්බාලියා 2 චිත්‍රපටය. ඉතින් කතාව ආරම්භ වන්නේ හිමෙන් වැසුණු ලස්සන කඳුකර ප්‍රදේශයකින්. මෙතනදී අපිට හමු වෙනවා අපේ ප්‍රධාන නිළිය. ඒ කියන්නේ රීටි. ඇය තමන්ගේ වෛද්‍ය අධ්‍යාපනය අවසන් කරලා නැවතත් තමන්ගේ ගමට රාජස්ථාන් වල තියෙන තමන්ගේම මහගෙදරට යන්න ලෑස්ති වෙන්නේ. හැබැයි රීටි යන්න හදන බස් එකේ ඇයට මිස් වෙනවා. අන්න ඒ වෙලාවේ තමයි ඇයට අහම්බෙන් හමු වෙන අපේ කතාවේ වීරයා. ඒ කියන්නේ රුහාන්. රුහාන් කියන්නේ ඇත්තට වගකීමක් නැති ලෝකේ වටේ ඇවිදිමින් ජීවත් වෙන ජොලිය ගත කරන ධනවත් පවුලක තරුණයෙක්. ඉතින් රුහාන් තමන්ගේ බයික් එකෙන් නැවිත් රීටිව බේර ගන්නා විතර නෙමෙයි. ඇයට යෝජනා කරන බස් එකේ යන්නේ නැතුව එතන තියෙන ලස්සන සංගීත උත්සවයකට සහභාගී වෙලා යමු කියලා. රීටි මුලින්ම අකමැති වුණා. රුහාන්ගේ තියෙන කපටි ආකාශයන කතා විලාසය නිසා ඇය ඒකට එකඟ වෙනවා. මෙන්න මෙතනදී තමයි ඔවුන් දෙන්න එකතු වෙලා සින්දු කියලා ජොලියක් කරන්නේ. හැබැයි මේ ජොලිය නිසා ඔවුන්ට ලොකු අනතුරකින් බේරෙන අවස්ථාවක් ලැබෙනවා. මොකද රීටි යන්න හදපු ඒ බස් එක අතරමඟදී දනු අනතුරකට ලක් වෙලා ඒකේ හිටපු හැමෝම මිය යනවා. ඉතින් රීටිගේ පවුල අය හිතන්නේ රීටියේ බස් එකේ ගිහින් මිය ගියා කියලා. රීටි Taman ජීවතුන් අතර ඉන්නවා කියලා පවුලේ අයට කියන්න හදද්දී ඇයට අහම්බෙන් නැගේ සහෝදරියකගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඒ ඇමතුමේ රීටි දැනගන්නවා Taman ආදරය කරපු තරුණයාට Tamanගේ සහෝදරයත් ආදරය කරනවා කියලා. ඉතින් රීටි හිතනවා Taman මිය ගියා කියලා පවුලේ අය හිතන එක හොඳයි කියලා. එතකොට Tamanගේ සහෝදරියට Taman ආදරය කරපු කෙනාව කසාද බැඳ ගන්න පුළුවන් කියලා. රීටි මේ ගන්න මෝඩ තීරණයට රුහාන්ව පටල ගන්නවා. ඉතින් රීටි තීරණය කරන Tamanගේ පවුලේ අයට හොරෙන් රාජස්ථාන වල තියෙන Tamanගේ පරණ අතහැර දමපු රාජකීය මන්දිරයේ දින කීපයක් හැංගිලා ඉන්න. රුහාන්වත් ඇය ඒකට එක්කගෙන යනවා. හැබැයි යාළුවනේ මේ මන්දිරේ සාමාන්‍ය එකක් නෙවෙයි. මේක තමයි මීට අවුරුදු 18කට කලින් බියකරු ආත්මයක්. ඒ කියන්නේ මංජුරිකාගේ ආත්මය වහල තබපු ඒ අద్భుත භයානක මන්දිරය. ඉතින් දැන් කතා මාරු වෙන්නේ රාජස්ථාන වල තියෙන දැවැන්ත මන්දිරයට. මේ මන්දිරය අවුරුදු 18ක් තිස්සේ සම්පූර්ණයෙන්ම වහලා තියෙන්නේ. රීටිගේ පවුලේ අය මේ මන්දිරය දාලා වෙන තැනකට ජීවත් වෙන්නේ. රීටි සහ රුහාන් රහසින්ම මේ මන්දිරයට ඇතුළලා කාටවත් නොපෙනී ඉන්න උත්සාහ කරනවා. හැබැයි මේ මන්දිරය ඇතුළේ එක කාමරයක් තියෙනවා. ඒක ලොකු අගුලක් දාලා පූජනීය නූලෙන් බැදලා තන්ත්‍ර මන්ත්‍ර බලයෙන් වහලායි තියෙන්නේ. ඒ කාමරය ඇතුලේ තමයි මංජුලිකා ඉන්නේ. ඉතින් වැඩි දවසක් යන්න කලින් මේ මන්දිරය ඇතුලේ ආලෝකයක් දකින්න ගමේ මිනිස්සු හිතනවා මන්දිරයට හොල්මන් නැවිත් කියලා. මේ විස්තරය රීටිගේ පවුලේ අයට ආරංචි වෙනවා. රීටිගේ තාත්තා සහ පවුලේ හැමෝම ගමේ පූජකතුමා එක්ක මේ මන්දිරයට කඩා වදිනවා. හොල්මන මොකද්ද කියලා බලන්න. ඉතින් මෙන්න මේ වෙලාවේ රීටිව බේර ගන්න රුහාන් ලොකු බොරුවක් ගොතනවා. ඌ සුදු ඇඳුමක් ඇඳගෙන බෙල්ලට මාලා දාලා පවුලේ අය ඉදිරියේ ඇවිත් රඟපානවා. Tamanට අద్భుත බලයක් තියෙනවා. Tamanට හොල්මන් පේනවා. ඒ වගේ මළගිය අය එක්ක කතා ගන්න පුළුවන් කියලා. ඔහු කියනවා රීටිගේ ආත්මය Tamanට අහු වුණා. රීටිගේ අවසාන ආසාව තමයි පවුලේ අය මේ මන්දිරේ නැවත පදිංචි වෙන එක කියලා. ඉතින් මේ රුහාන්ගේ මේ සුපිරි රංගනය නිසා ගමේ මිනිස්සු සහ රීටිගේ පවුල අය ඔහුව දේවත්වයෙන් සලකන්න පටන් ගන්නවා. ඔවුන් ඔහුට නමක් තබනවා රූබාබා කියලා. කාර්තික් ආර්යයන් රූබාබා විදිහට කරන කොමඩි රංගන ඇත්තටම විශිෂ්ටයි. ඉතින් ඔහු තමන්ගේ කපටකමෙන් පවුලේ ආයව රවට්ටනවා. හැබැයි මේ හැමදේම දිහා සෙවිල්ලෙන් බලන් ඉන්න එක්කෙනෙක් ඉන්නවා. ඒ තමයි රීටිගේ ලොකු අයියාගේ බිරිඳ. නැත්තම් නෑනෑ වෙන අංජුලිකා. ඉතින් අංජුලිකා කියන්නේ ඊටාම සාමකාමී පවුලට ආදරය කරන කෙනෙක්. හැමෝම ගෞරව කරන කාන්තාවක්. ඉතින් මීට අවුරුදු 18කට කලින් තමන්ගේ නිවුන් සහෝදරිය වුණු මංජුලිකාව හොල්මනක් ආවේශ වුණා. මන්ත්‍ර ගුරුකම් කර ඇය කාමරයකට කරලා වැහුවේ මේ අංජුලිකාව බේර ගන්නයි. ඉතින් රූබාබා මන්දිරයට ඇතුළු කරන සෙල්ලම් අංජුලිකාට අහු වේද කියන බය රීටිගේ සහ රුහාන්ට තියෙනවා. ඉතින් මෙතෙන් සිට චිත්‍රපටයේ පළමු භාගයේ පුරාම දිවෙන්නේ බඩ අල්ලන් hina වෙන්න පුළුවන් සුපිරි කොමඩි දර්ශන පෙළ. මෙතනදී අපිට අමතක කරන්න බැරි චරිත දෙකක් ඉන්නවා. එක්කෙනා තමයි පළමු කොටසේ හිටපු චෝටෝ පණ්ඩිත් චරිතය රඟපාන රාජ්පාල් යාදව්. අනෙක් කෙනා තමයි සංජේ මිශ්‍රා. මේ දෙන්නා සහ රූබාබා එකතු වෙලා කරන දාර්ශන නිසා ඔයාලට සිනමා පටය පුරා hina වෙන්න පුළුවන්.
විශේෂයෙන් රූබාබා හොල්මන් එක්ක කතා කරනවා කියලා බොරුවට කරන පූජාවන්. ඉතින් ඒ වගේ රාජ්පාල් යාදව බය කරන්න කරන වැඩ නිසා චිත්‍රපටය ඉතාම පණ ඇති ඉදිරියට යනවා. ඉතින් ඒ වගේම චිත්‍රපටයේ අධ්‍යක්ෂණ අනීසි බාස්මගේ හෝරසා කොමඩි කියන පරස්පර හැඟීම් දෙක ඉතාම සමබර පවත්වාගෙන යන්න සමත් වෙලා තියෙනවා. එක පැත්තකින් අපිට hina යනවා. හැබැයි ඊළඟ තත්පරයේ මංජුලිකාගේ අద్భుත සෙවණ ඇඩි. ඇගේ පාදවල තියෙන ගිගිරි සද්දේ ඇහෙද්දී ඇඟ කිලිපොලා යනවා. නමුත් මේ බොරු එක තැනකදී නතර වෙනවා. රූබාබා සහ රීටි හොරෙන් කතා කරගෙන ඉන්න අංජුලිකා දකිනවා. රීටි ජීවතුන් අතර ඉන්නවා කියන ඇත්ත අංජුලිකා දැනගන්නවා. හැබැයි අංජුලිකා රීටිට බනින්නේ නැහැ. ඇය කියනවා හොයාගත්ත මෝඩ තීරණය නිසා දැන් මුළු පවුලම අමාරුවේ වැටිලා ඉන්නේ කියලා. ඉතින් ඒ නිසා ඉක්මනට මේ හැමදේම පවුලේ අයට කියලා ඇත්ත හෙලි කරන්න කියලා. ඇත්ත හෙලි කරන්න ලෑස්ති වෙන වෙලාවේ අහම්බේ රූබාබා අතින් අර අවුරුදු 18ක් තිස්සේ වහලා තිබුණු මංජුලිකාගේ කාමරේ අගුල කැඩෙනවා. ඉතින් යාළුවනේ එතෙන් පටන් තමයි සැබෑ බීසනේ ආරම්භ වෙන්නේ. කාමරේ දොර ඇරෙනවා විතරක් නෙවෙයි අවුරුදු 18ක් තිස්සේ හිර වෙලා හිටපු මංජුලිකාගේ දරුණු පරිගැනීම ආත්මේ නිදහස් වෙනවා. ඇය මුලින්ම ඇවිත් පහර දෙන්නේ අංජුලිකාට. අංජුලිකාව පඩිපෙලින් බිමට තල්ලු කරලා ඇයව තුවාල කරනවා. දැන් මුළු පවුලම බය වෙලා ඉන්නේ මේ මංජුලිකා හැමෝම මරලා දායි කියලා. ඔවුන් නැවත වතාව රූබාබාගේ සරණ පතනවා. ඉතින් මේ මංජුලිකා නිදහස් වුණාට පස්සේ මන්දිරය ඇතුලේ අద్భుත දේවල් සිද්ධ වෙනවා. රූබාබාට තේරෙනවා තමන් මෙච්චර කාල කෙලේ බොරු සෙල්ලමක් වුණත් දැන් තමන්ට ඇත්තටම හොල්මන්නකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා කියලා. ඌ මේ මංජුලිකා කවුද? ඇය සහ ඇයි මේ පවුලට මෙච්චර පරිගන්න හදන්නේ කියලා හොයන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මෙතනේ තමයි චිත්‍රපට අතීත කතා දිගහැරෙන්නේ. මීට අවුරුදු 18ක කලින් මේ මන්දිරයට ලේලියක් විදිහට නිවුන් සහෝදරයන් දෙදෙනෙක් යනවා. ඒ තමයි අංජුලිකා සහ මංජුලිකා. මේ දෙන්නම දක්ෂ බෙන්ගාලි නැටුම් ශිල්පිනියන්. හැබැයි මේ සහෝදරය දෙන්නගේ ගතිගුණ අහසට පොළොවේ වගේ වෙනස්. අංජුලිකා කියන්නේ ඊටමත් නිහඬ. හැමෝම ආදරය කරන කෙනෙක්. හැබැයි මංජුලිකා කියන්නේ ඊටමත් ඊර්ෂ්‍යාකාරී. Tamanට ඕන දේ බලෙන් හරි ලබා ගන්න හදන දරුණු තැනැත්තියක්. ඉතින් පවුලේ හැමෝම විශේෂයෙන්ම ඔවුන්ගේ සැමියා වුණු උදයන්සින් ආදරය කරන අංජුලිකාට මේ ඊර්ෂ්‍යාව දරා ගන්න බැරුව මංජුලිකා කළු මායාවන් නිගෙන තමන්ගේම සහෝදරිය වුණු අංජුලිකා මරන්න දාන සැලසුම් කරනවා. ඉතින් කසාද බැඳපු අලුත මංජුලිකා විසින් අංජුලිකාව ඝාතනය කළා. හැබැයි අංජුලිකා මැරෙන කලින් මංජුලිකාගේ පපුවට පීහකින් අනිනවා. අවසානයේදී පවුලේ අය එතනට එද්දී අංජුලිකා මිය ගිහින් මංජුලිකා තුවාල වෙලා ඉන්නවා. පවුලේ අය හිතන්නේ අංජුලිකාගේ හොල්මන මංජුලිකාට ආවේශ වෙලා කියලා. අන්න ඒ නිසා ඔවුන් මංජුලිකාව අර කාමුලේ ඇතුළට දාලා වහනවා. ඉතින් මේක තමයි හැමෝම දැනගෙන හිටපු කතාව. හැබැයි යාළුවෝ ක්ලයිමැක්ස් එකේදී නෝලන්ගේ චිත්‍රපටවල වගේම සුප්‍රීම ට්වයිස්ට් එකක් අනිසි බාස්මි අපිට දෙනවා. ඇත්තටම එදා රාය මියගිය මංජුලිකා නෙවෙයි. එදා මියගිය අංජුලිකා. මංජුලිකා විසින් අංජුලිකාව මරලා අංජුලිකා වගේ වෙස් වලාගෙන පවුලේ අය ඉදිරියට ආවා. එතකොට අර අවුරුදු 18ක් තිස්සේ කාමරය ඇතුළේ හිර වෙලා වද වින්දේ ඇත්ත මංජුලිකාගේ ආත්මය. ඒ කියන්නේ මෙච්චර කල් පවුලේ අයත් එක්ක ආදරයෙන් සාමකාමී හිටපු ඒ ලොකු නෑනා තමයි සැබෑ මිනිමරු මංජුලිකා. මේ ඇත්ත රූබාබා හොයා ගන්නවා. ඔහු දකිනවා දැන් අංජුලිකාගේ ආත්මය හොල්මන් තමන්ගේ සහෝදරියන්ගෙන් පරිගන්න ඇවිත් ඉන්නවා කියලා. අවසාන මහා පූජාවේදී මුළු පවුලම ඉදිරියේ මේ ඇත්ත හෙළි වෙනවා. මංජුලිකා රූබාබා ඇතුලේ පවුලේ හැමෝම මරන්න හදද්දී ඇත්තටම හොල්මන ඇය බිහිසුණු ලෙස ආවේශ කරගෙන ඇයට දඩුවම් කරනවා. තබු මෙන්න මේ දර්ශනය කරන රංගනේ ඒ කියන්නේ එකම වෙලාවේ චරිත දෙකක් අතර මාරු වෙමින් කරන්නේ දරුණු නැටුම සහ රංගනේ බොලිවුඩ් සිනමා ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන්න ඕන එකක්. ඉතින් අවසානයේදී මංජුලිකා තමන් කළ පවුල දඩුවම් ලබාලා මිය යනවා. අංජුලිකාගේ ආත්මයට සාමය ලැබෙනවා. රීටි නැවත වතාවත් පවුලේ අය එක්ක එකතු කරගෙන රූබාබා සමග තමන්ගේ අලුත් ජීවිතය ආරම්භ කරනවා. චිත්‍රපටය නිමා වෙන්නේ නැවත වතාවක් පේස් එක යන සිනාස අලස්සමින්. ඉතින් ඔයාලා තව මේ චිත්‍රපටය බලලා නැත්නම් අනිවාර්යෙන් මේ චිත්‍රපටය බලන්න. ඉතින් මේ චිත්‍රපටය ගැන ඔයාලට මොකද හිතෙන්නේ? පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. තවත් ලස්සන සිනමා විචාරයකින් ඉක්මනට හමු වෙමු. එතකන් හැමෝටම ජය වේවා.